ඔබ බේරුණා කියලා හිතන්න එපා. ඔබ ඊළඟ මෝඩකමට එන්න එපා. ඒ මිනිස්සුන්ට කරදර වුණා. අපිට නම් යාන්තම් බේරුණා කියලා එන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔබට දකින්න ලැබෙයි දුක්ඛිතං දුරූපේතං දුකටපත් වුණ දුක්ඛිත ස්වභාවයටපත් වුණ මිනිසු කරදර දකින්න ලැබෙවි. නිට්ඨමේතං ගන්තබ්බං නිට්ඨාවකටපත් වෙන්න මටත් ඕක වුණා කියලා. තං කිස්ස හේතු ඒකට හේතුව කිම? අනමතග්ගෝ යම් සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. සංසාරේ කෙලවරක් නැහැ. ආරම්භක කෙලවරක් දකින්න බෑ. අවිජ්ජා නීවරණාන අවිද්‍යාවෙන් වැහිලා තණ්හා සංයෝජනාන තණ්හාවෙන් බැඳිලා සන්දාවිතං සංසාරිතං දුවනවා සැරිසරනවා ඉවරයක් නැහැ. සුනාමිය එනකොට මිනිස්සු හිතුවා මුහුද පැත්තට තමයි කරදර. කන්ද උඩරටට නෑ කරදරයක්. බලව මිනිසුනේ අපේ පින අපි ඉපදුනානේ ඔය කන්ද උඩරට මුහුදක් ළඟ නොඉපදී කියලා ඕන සතුටු වුණා. ඔවුන් හිතුවේ ජීවිතේට දුක කැඳන්නේ මුහුද ළඟ විතරයි කියලා. නෑ රැවටෙන්න එපා. රැවටෙන්න එපා. ත්‍රස්තවාදී උවදුරු ආවා. මායින් ගම්මානවල අයට විඩි තිබ්බා. පෙති ගැහුවා. විඩි හඬ බෝම්බ හඬ ඇහුණා. මේ පැතිවල අය සතුටු වුණා. බලව මිනිසුනි අපගේ පින. අපි ඉපදුන්නේ නැහැ මායින් ගම්මානවල. අපි ඉපදුනා කන්ද උඩරට. ආයෙත් රැවටුණා. හිතුවේ දුක එන්නේ මායින් ගම්මානවලට විතරයි කියලා. විටින් විට ගම් වතුර ආවා. ගඟ දෙපස යට වෙලා ගියා. යට වුන් නැති තැන්වල මිනිස්සු කිව්වා මිනිසුනේ බලව පින අපගේ. අපි යට වුන්නේ ඔය කරදර ගඟ දෙපැත්තේ ඉන්න අයට කියලා. ඊට පස්සේ කොරෝනා හැදුණා. කොරෝනා වලින් බේරුණා. මිනිස්සු කිව්වා බලව මිනිසුනේ පින අපි යාන්තම් බේරුණා. සතියෙන් අමතක වුණා. ඔය විදිහට අවසානයේ තමන්ගේ ගෙවල් වලට මෙහෙම පස්කඳු කඩාගෙන ආවා. ජීවිතේම හිත හිතා කීරි හොයාගෙන හිටපු ගෙවල් දැක්කද මේ මාරා වැඩෙනවා. වාහනයක් ගන්න කොච්චර ආසාවෙන්ද මිනිස්සු වාහනයක් ගන්න. වාහනයක් ගත්ත මිනිස්සෙක්ගේ ජීවිත කතාව අහන්නකෝ. දූල පුතාලා මේ කියන්නේ තරුණ දූල පුතාලා පැටවුනේ උඹලා මේවා හිතපල්ලා. වාහනයක් ගන්න කොච්චර ආසාවෙන්ද ඒව ගහගෙන ගියා. ඒව ගහගෙන ගියා. ඇස් ඇරලා බලන්න ජීවිතයේ දෙස බලන්න. ඉතින් ඒ නිසා කවදාවත් වතුරට යට වෙච්ච නැති තැන් යට වෙලා ගියා. පාලම් ගියා. සතාන් සිව්පාවක් ගහගෙන ගියා. තවත් පැත්තක් හිතන්න. සමහර මිනිස්සු කලබලයට දුවද්දී හරක් ගැට ගහලා බල්ල කූඩු වලට දාලා ඔබගේ ජීවිතේ ගන්න ඔය ආත්ම භාවයට ලෞතර බුදුරජාණන් වහන්සේ සුනක ජීවිතේ ඉපදුණා. ලෞතර බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ ගවයෙක් වෙලා ඉපදුණා. එළුවෙක් වෙලා ඉපදුණා. හරක් වෙලා ඉපදුණා. මීහරක් වෙලා ඉපදුණා. තලගොයි වෙලා ඉපදුණා. කුරුල්ලෝ වෙලා ඉපදුණා. නයි වෙලා ඉපදුණා. සර්පයි වෙලා ඉපදුණා. බෝධිසත්වයෝ පවා අපිට ඔය ගැට ගහලා හිටපු සතා මම නම් කොහොම දුකකින්ද මා මැරෙන්නේ? ගැට ගහලා හිටපු හරකා මම නම් කොහොම දුකකින්ද මැරෙන්නේ? අලි පැටව බෝක්කු වල හිර වුණා. පාලම් වල හිර වුණා.
මහා හද්දන්ත අලියට්ටු පවා ගහගෙන ගියා. ඇස්සරලා බලන්න සුනාමිය ගැන කිව්වට මේ 2000න් පස්සේ ඉපදිච්ච මේ ළමා ලපටින්ට ඕක මතක නැහැ. උන්ට මතකවත් නැහැ, තේරෙන්නේ නැහැ. අපිටත් ඒ කාලේ දැක්කේව අමතක වෙලා ගියා. නමුත් ආයෙත් ඔයාලගේ ඇස් ඉදිරි පිටට ව්‍යසනයක් ආවා. උත්තට මේවා හිතේ ඇඳ ගන්න. දුක ඇඳගන්නේ අඬන්න නෙවෙයි. මේවා මතක් කරන්නේ අඬන්න නෙවෙයි. මේවා කියන්නේ අඬන්න වැළපෙන්න නෙවෙයි. නිකන් හිස් ජීවිත ගත කරන්න එපා. බොරුවට සෝබනේද ජීවත් වෙන්න එපා. ඔයාලගේ හැම සෙල්ලමක්ම ඔබගේත් මගේත් පඨවි ධාතුවට පුළුවන් වෙනස් කරන්න. මේ පොළොව සෙලවිලා ගියොත් විනාඩි 5ක් පොළොව එක දිගට හෙල්ලුණොත් මේ ඔක්කොම බීම. අපි ඔක්කොම ඉවරයි. පඨවි ධාතුව කිපෙනවා. ඔය කිපුණේ ආපෝ ධාතුව. ජලය දවස් 2යි වැස්ස එක දිගට. කොහොමද දවස් 7ක් 10ක් එක දිගට වැස්සොත්? ආපෝ ධාතුවට පුළුවන් අපේ සෝබනේ දියාරු කරලා දාන්න. වායෝ ධාතුව සුලි කුණාටුව වායෝ ධාතුව ගස් ගල් ඉදිරිලා යනවා. ගෙවල් වල වහල ගැලවිලා යනවා. වැස්සෙන් තෙත් කරන පොළොවේ ගස් අනිත් පැත්ත හරවන්න. වායෝ ධාතුවට පුළුවන් අපගේ සෝබනේ විසිරුවලා හමාගෙන යන්න. තේජෝ ධාතුව හිරු මණ්ඩලවල් 7ක් පායලා මේ මහ පොළොව කපුරු පිටක් දෙවුනා වගේ දෙවිල යන කාලයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ බලන්න කිව්වා මෙහෙම එකක්. ඒ නිසා අපි මේ ආරක්ෂිත ලෝකෙක නෙවෙයි ඉන්නේ. අපි මේ අස්වැසිලි තියෙන ලෝකෙක නෙවෙයි ඉන්නේ. දරුවනේ පැටවුනේ ඔයාලට දීර්ඝායුෂ තිබ්බොත් ඔයාලා මැරෙන්න කලින් තව ගොඩාක් දේවල් බලන්න තියෙනවා. මේ වගේ ව්‍යසන කාලෙන් කාලෙට අනිවාර්යෙන් එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ අටලෝ දහම පුජ්‍යලයාගේ ජීවිතේ කැරකෙනවා. ඒ වගේම අටලෝ දහමට අනුවයි ලෝකෙත් කැරකෙන්නේ. ලෝකෙටත් හොඳ කාලා තියෙනවා, ලෝකෙටත් නරක කාලා තියෙනවා. පෞද්ගලිකව අපිටත් හොඳ කාලා තියෙනවා, අපිටත් නරක කාලා තියෙනවා. ලෝකෙටත් එහෙමයි. මෙවැනි ගම් වතුර ව්‍යසන අද ඊයේ ඉඳලා අප එකක් නෙවෙයි.